ආයිබෝවන් අදත් හැමෝම සාදරෙන් පිළිගන්නනවා අපේ ගැඹුරු විමසුමට. අද අපි කතා කරන්න යන්නේ පරිගණක විද්‍යාවේ ටිකක් ගැඹුරු ඒ වගේම හරිම වැදගත් සංකල්පයක් ගැන. ඒ තමයි පුනර්වර්තනය එහෙම නැත්නම් රිකර්ෂන්. අපේ අතේ තියෙනවා මේ IT 2070 දත්ත ව්‍යුහ සහ ඇල්ගොරිතම් සම්බන්ධ දේශන සටහන් වගේක්. ඉතින් අපේ අරමුණ තමයි මේ පුනර්වර්තනය කියන්නේ මොකද්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? අනිත් ඒකේ කාර්යක්ෂමතාවය කියන්නේ කොච්චර වේගවත්ද වගේ දේවල් මනින්නේ කොහොමද කියන එක සරලව තේරුම් ගන්න එක. හරි. එහෙනම් අපි පටන් ගමු. ඇත්තට මේ සටහන් ටික බැලුවම පේනවා පරිගණක විද්‍යාවේ හරිම මූලික වැදගත් දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. පුනර්වර්තනයේ අර්ථ දක්වන්නේ කොහොමද? ඊට පස්සේ අර ෆැක්ටෝරියල් වගේ උදාහරණයක්. ඒ වගේම මේ පුනර්වර්තන ඇල්ගොරිතම් විශ්ලේෂණය කරන හැටි. ඒ කියන්නේ පුනර්වර්තන සමීකරණ, මාස්ටර් ප්‍රමේය වගේ ක්‍රම ගැනත් මේවයි කතා කරනවා. ඉතින් දත්ත ව්‍යුහ ඇල්ගොරිතම් වගේ දෙයක් ඉගෙන ගනිද්දී මේ පුනර්වර්තනය කියන එක හරියට අල්ලගන්න එක ගොඩක් වැදගත්. එහෙනම් අපි මුලින්ම අහමු මොකද්ද මේ පුනර්වර්තනය කියන්නේ? සරලම විදිහට කිව්වොත් නමර සටහන් වල දැක්ක ශ්‍රිතයක් ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් Tamanගෙම වැඩක් කරන්න ආයෙත් Tamanවම කතා කරන එක වගේ දෙයක් නේද? ඕ ඒක තමයි මූලික අදහස. හිතන්නකෝ ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒකට ලොකු වැඩක් කරන්න දීලා තියෙනවා. ඒ වැඩේ සම්පූර්ණයෙන්ම එකපාර කරන්න අමාරු නම් ඒ ෆන්ක්ෂන් එකට පුළුවන් ඒ වැඩේම පොඩි කෑල්ලක් කරන්න. ආයෙත් Tamanවම කතා කරන්න. ඒ කියන්නේ Tamanගෙම පොඩි version එකක් කෝල් කරනවා. හරි. ඒ කියන්නේ තමන්ම තමන්ට කතා කරගන්නවා වගේ. හැබැයි ඉතින් ඔහොම කතා කර කර ගියොත් ඉවරයක් වෙන්නේ නෑ නේද? කොහෙන් හරි නවතින්නත් එපෙයි. අන්නේ ඒක තමයි වැදගත්ම දේ. ඒකට අපි කියනවා මූලික අවස්ථාව එහෙම නැත්නම් බේස් කේස් කියලා. ඒ කියන්නේ තවත් තමන්වම කෝල් කරන්නේ නැතුව කෙලින්ම උත්තරයක් දෙන සරලව තැන. මේ බේස් කේස් එක හරියට නැවතුම් සංඥාවක් වගේ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්තම් වෙන්නේ ෆන්ක්ෂන් එක තමන්වම කෝල් කර අනන්ත වාරයක් කියනවා. ඒක ඉවරයක් නැති ලූප් එකක් වගේ. හරි. එතකොට මූලික අවස්ථාවක් තියෙන්නම ඕන. අනිත් එක තමයි අර ප්‍රශ්නේ පොඩි කරන කතාව නේද? ඔව් හැම පාරම තමන්වම කෝල් කරද්දී විසඳන්න තියෙන ප්‍රශ්නේ ප්‍රමාණය පොඩ්ඩක් හරි අඩු වෙන්න ඕන. එහෙම පොඩි විවි ගිහින් තමයි අන්තිමට අර මූලික අවස්ථාවට එන්නේ. ලොකු ප්‍රශ්නේ පොඩි කෑලි වලට කඩලා අන්තිම සරල කෑල්ල වෙනකන් යනවා. මේකට ගොඩක් වෙලාවට දෙන උදාහරණයක් තමයි ෆැක්ටෝරියල් හොයන එක. n ෆැක්ටෝරියල් ඒ කියන්නේ n අපි දන්නවනේ 5 ෆැක්ටෝරියල් කියන්නේ 5x 4x 3x 2x1 බින්දුවේ ෆැක්ටෝරියල් එකයි කියලාත් දන්නවා. එතකොට මේක පුනර්වර්තන විදියට කොහොමද කියන්නේ? ඒක ලස්සනට කියන්න පුළුවන් මෙහෙමයි. n ෆැක්ටෝරියල් කියන්නේ n + 1ට සමානයි n සමානයි බිඳුව නම් මෙන්න මේක තමයි මූලික අවස්ථාව. එහෙම නැත්නම් n වැඩි කිරීම n - 1ට සමානයි n බිඳුවට වඩා ලොකු නම් මේක තමයි පුනර්වර්තන පියවර. එතකොට 5 ෆැක්ටෝරියල් හොයන්න නම් ඒක 5 වතාවක් 4 ෆැක්ටෝරියල්. 4 ෆැක්ටෝරියල් හොයන්න ඒක 4 වතාවක් 3 ෆැක්ටෝරියල්. ඔහොම ගිහින් 1 ෆැක්ටෝරියල් කියන්නේ 1 වතාවක් 0. එතනින් 0 ෆැක්ටෝරියල් කියන්නේ 1 නිසා නවතිනවා. හරියටම ඒ අදහස කෝඩ් එකකින් ලිව්වොත් C වගේ භාෂාවක මෙන්න මෙහෙමයි පේන්නේ. C int factorial int n if n බරාවරි බිඳුවයි මෙන්න බේස් කේස් එක. return 1 else මේ පුනර්වර්තන පියවර return n factorial n - 1 තවන්වම ආයේ කෝල් කරනවා ඒත් n - 1 එක්ක. මේකෙදී අර ෆැක්ටෝරියල් n - 1 කියන දණෙන් තමයි ආපහු කෝල් එක යන්නේ නේද? ඔව් එතනින් තමයි රිකර්ෂන් එක වෙන්නේ. n ගේ බිඳුව වෙනකන් ඔහොම යනවා. මූලාශ්‍ර වල තිබ්බ මේක පුනර්වර්තන වෘක්ෂයක් රිකර්සිව් ට්‍රී එකක් වගේ ඇඳලා පෙන්නනවා. 5 ගත්තොත් ෆැක්ටෝරියල් 5 කතා කරනවා ෆැක්ටෝරියල් 4ට ඒක ෆැක්ටෝරියල් 3ට ඔහොම ගිහින් ෆැක්ටෝරියල් 0 දක්වා. එතකොට අර අගය ගණනය වෙන්නේ කොහොමද? උඩ ඉඳන් පහළට යද්දිමද නැත්නම් පහළ ඉඳන් උඩට එද්දිද? ගණනය ඇත්තටම වෙන්නේ පල්ලෙහා ඉඳන් උඩට එද්දි. ෆැක්ටෝරියල් 0 කෝල් කරාම ඒක කෙලින්ම 1 කියලා උත්තරේ දෙනවා. ඒ උත්තරේ ලැබෙන්නේ ෆැක්ටෝරියල් 1ට. එතකොට ෆැක්ටෝරියල් 1ට පුළුවන් 1 එක equals 1 කියලා ගණනය කරන්න. ඒ ආපු 1 උත්තරේ ලැබෙන්නේ ෆැක්ටෝරියල් 2ට. එතකොට ඒක 21 is equal to 2 කියලා ගණනය කරනවා. ඔහොම උඩට උඩට ගණනය වෙලා තමයි අන්තිමට ෆැක්ටෝරියල් 5ට උත්තරේ 120 කියලා ලැබෙන්නේ.
හරිම පැහැදිලි. මේ පුනර්වර්තනයේ හරිම ලස්සන ක්‍රමයක් වගේ ප්‍රශ්න විසඳන්න. ඒත් ඉතින් ලස්සන විතරක් මදි නේද? මේක කොච්චර වේගවත්ද? ඒ කියන්නේ performance එක කොහොමද? ලොකු එන්නගයක් දුන්නොත් වැඩේ ඉවර වෙන්න කොච්චර වෙලා යනවද? මම හිතන්නේ එතනට තමයි අර පුනර්වර්තන සමීකරණ කියන කතාව එන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ඇල්ගොරිතමයක් කොච්චර කාර්යක්ෂමද කියලා මනින්න අපිට ක්‍රමයක් ඕන. පුනර්වර්තන සමීකරණයක් කියන්නේ එකට පාවිච්චි කරන ගණිතමය මෙවලම. සරලවම මේකෙන් කරන්නේ ගැටලුවේ ප්‍රමාණය එන්නම් ඒක විසඳන්න යන මුළු කාලය අපි tn කියමුකෝ. ඒ tn එක ඒක අතුලේ වෙන පුනර්වර්තන ඇමතුම් වලට යන කාලය කියන්නේ tn-1 හෝ tn2 වගේ සහ අමතරව කරන වැඩවලට කම්පෙයාර් කරන ගුණ කරන වගේ දේවල් වලට යන කාලයත් එක්ක සම්බන්ධ කරන එක. උදාහරණයක් විදිහට tn = tn-1 + c වගේ සමීකරණයක් මෙතන c කියන්නේ අර අමතර වැඩවලට යන නියත කාලය. එතකොට අර ෆැක්ටෝරියල් ෆන්ක්ෂන් එකට එහෙම සමීකරණයක් ලියන්න පුළුවන්ද? අපි කෝඩ් එක බැලුවොත් if එකක් තියෙනවා else එකේ ගුණ කිරීමක් සහ ආයේ ෆන්ක්ෂන් කෝල් එකක් තියෙනවා. වන් කියමු. ඊට පස්සේ n ෆැක්ටෝරියල් n-1 ගණනය කරනවා. ගුණ කරන්න තව පොඩි නියත කාලයක් යනවා k2 කියමු. අර ෆැක්ටෝරියල් n-1 කෝල් එකට යන කාලය තමයි tn-1. එතකොට n0 නම් මුළු කාලේ tn වලින් සමානයි tn-1 + k1 + k2. අර k1 + k2 කියන නියත දෙක එකතු කරලා එක නියතයක් c කියලා ගත්තොත් tn = tn-1 + c. n0 නම් ඒ කියන්නේ බේස් කේස් එකේදී නිකන් 1 රිටර්න් කරන එක විතරයි. ඒකටත් නියත කාලයක් කියන්නේ d කියමු. t0 = d. හරි. දැන් අපිට සමීකරණයක් තියෙනවා tn = tn-1 + c සහ t0 = d. මේකෙන් ඇත්තටම tn කියන එක n එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඒ කියන්නේ අර big O notation එකෙන් O of n ද O of n squared ද කොහොමද කියන්නේ මේ සමීකරණය විසඳන්න ඕනේ නේද? මූලාශ්‍ර වල ක්‍රම කීපයක් තිබ්බා වගේ මතකයි. ඔව් මේ වගේ සමීකරණ විසඳන්න ප්‍රධාන ක්‍රම තුනක් වගේ සාමාන්‍යයෙන් කතා කරනවා. එකක් තමයි පුනරාවර්තන ක්‍රමය iteration method. ඒ කියන්නේ ආදේශ කර යන එක. tn = tn-1 + c නේ. tn-1 කියන්නේ tn-2 + c. එක ආදේශ කළාම tn = tn-2 + c + c = tn-2 + 2c. ආයෙත් ආදේශ කළොත් tn = tn-3 + 3c. ඔහොව දිගටම කරගෙන ගියාම පේනවා රටාවක්. tn = t0 + nc වෙනවා. t0 කියන්නේ නියතයක් d නේ. එතකොට tn = d + nc. මේකේ ප්‍රධාන පදය nc. ඒ කියන්නේ tnc කියන්නේ θn. ෆැක්ටෝරියල් එකට රේඛීය කාලයක් යනවා. ඒක ආදේශ කරලා රටාවක් හොයාගන්න එක. තව මොනවද ක්‍රම? මෙයක් අපි අර ෆන්ක්ෂන් කෝල්ස් ටික ගහක් වගේ අඳිනවා. හැම නෝඩ් එකකම අර රිකරන්ස් එකේ අමතර වැඩ කොටසට අර c හෝ f of n වගේ යන කොස්ට් එක ලියනවා. ඊට පස්සේ හැම ලෙවල් එකකම මුළු කොස්ට් එක හොයනවා. ඊට පස්සේ ඔක්කොම ලෙවල් වල කොස්ට් එක එකතු කරනවා. t of n = 2t of n2 + n වගේ එකක් ගත්තොත් ගහේ මුල නෝඩ් එකේ කොස්ට් එක n. ඊළඟ ලෙවල් එකේ නෝඩ් දෙකයි. එකක කොස්ට් එක n2. එතකොට ඒ ලෙවල් එකේ මුළු කොස්ට් එක 2n2 = n. ඔහොම හැම ලෙවල් එකකම කොස්ට් එක n වගේ එනවා. ගහේ ගැඹුර log n වගේ නම් මුළු කොස්ට් එක n log n වගේ කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ ගහක් ඇඳලා කොස්ට් එක එකතු කරලා බලනවා. ඔව්. ඒකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් උත්තරේ ගැන. ඊට පස්සේ අර ආදේශන ක්‍රමයෙන් ඒක හරිද කියලා බලන්නත් පුළුවන්. තුන්වෙනිය සහන් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත්ම ක්‍රමය තමයි මාස්ටර් ක්‍රමය. අන්න ඒක මාස්ටර් ප්‍රමේය නම වගේම ටිකක් ලොකු දෙයක් වගේ. හැබැයි අර සූත්‍ර හැම දැක්කම ටිකක් විතර බයත් හිතෙනවා. මේක සරලව තේරුම් ගන්න විදිහක් තියනවාද? මාස්ටර් ප්‍රමේය කියන්නේ ඇත්තටම ෂෝට්කට් එකක් වගේ. ඒත් හැම එකටම බෑ. ඒක වැඩ කරන්නේ t of n = a t of n / b + f of n කියන ෆෝම් එකේ තියෙන රිකරන්ස් වලට විතරයි. මෙතන a කියන්නේ හැදෙන සබ් ප්‍රොබ්ලම් ගාන a > 1 වෙන්න ඕන. n / b කියන්නේ a එක සබ් ප්‍රොබ්ලම් එකේ සයිස් එක b > 1 වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්නේ පොඩි වෙන්න ඕන. f of n කියන්නේ අර ප්‍රශ්නේ කඩන්නයි උත්තර එකතු කරන්නයි යන කොස්ට් එක. හරි. t of n = a t of n / b + f of n වෙන්න ඕන. ඊට පස්සේ
ඊට පස්සේ මාස්ටර් ප්‍රමේයයෙන් බලන්නේ ප්‍රධාන වශයෙන් දෙයක් අතර බැලන්ස් එක. එකක් තමයි අර f of n කියන cost එක, අනිත් එක තමයි n to the log base b a කියන අගය. මේ n to the log base b කියන එකේ නිරූපණය වෙන්නේ අර recursion එක නිසා අන්තිමට හැදෙන පොඩිම ප්‍රශ්න leaves විසඳන්න යන cost එක වගේ දෙයක්. ඉතින් බලන්නේ වැඩිපුර cost එක යන්නේ f of n එකටද එහෙම නැත්නම් අර n to the log base b a එකටද නැත්නම් දෙකම සමබරද කියලා. ඒ කියන්නේ fn ද ලොකු n to the log base b a ද ලොකු කියලා බලනවා වගේ. හරියටම. ඒ සංසන්දනය අනුව තමයි අවස්ථා තුනක් එන්නේ. අවස්ථාව 1 අර n of log b a කියන එක f of n ට වඩා ගොඩක් ලොකු නම් ගණිතමය විදිහට කියනවා නම් polynomially larger. ඒ කියන්නේ recursion එකේ පහළ level වල වැඩ තමයි dominate කරන්නේ. එතකොට t of n වෙන්නේ theta n of log b a. උදාහරණයක්. t of n equals 9t of n3 plus n. මෙතන a නමයි b 3යි f of n එක n. n of log b a කියන්නේ n of log 3 9 equals n square. f of n එක n කියන්නේ n square ට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා උත්තරේ theta n square. හරි. ඒ පළවෙනි එක. දෙවෙනි එක අවස්ථාව 2. f of n සහ n of log b a දෙකම දල වශයෙන් එකම වේගයකින් වර්ධනය වෙනවා නම් asymptotically equal. එතකොට t of n වෙන්නේ theta n of log b a log n. අමතර log n කැලක් එනවා. binary search වල t of n equals t of n2 plus 1 මතකද? මෙතන a එකයි b දෙකයි f of n එක එකයි. n of log 2 1 equals n0 equals 1. f of n not 1. දෙකම theta 1. ඉතින් උත්තරේ theta 1 log n equals theta log n. තේරුණා. ඊට වඩා තුන්වෙනි අවස්ථාව f of n ලොකු වෙන එකද? ඔව්. අවස්ථාව 3. f of n කියන එක n log b ට වඩා ගොඩක් ලොකු නම් polynomially larger. ඒ කියන්නේ ප්‍රශ්නේ කඩන එකතු කරන වැඩේ තමයි dominate කරන්නේ. හැබැයි මේකට පොඩි අමතර කොන්දේසියකුත් තියෙනවා regularity condition කියලා. ඒකෙන් කියන්නේ f of n එක පාරට මහසුසිට යන්නේ නෑ වගේ දෙයක්. ඒ ඔක්කොම හරිනම් t of n equals theta f of n. උදාහරණයක් t of n equals 3t of n4 plus n log n. මෙතන a3 b4. n log 4 3 කියන්නේ n not 79 වගේ. f of n equals n log n කියන්නේ ඒකට වඩා ගොඩක් වැඩි. regularity condition එකත් හරි කියලා හිතුවත් උත්තරේ theta n log n. නියමයි. දැන්නම් අර අවස්ථා තුන පැහැදිලි. අර fn ද n log b a ද බලවත් කියලා බලලා තමයි උත්තරේ තීරණය වෙන්නේ. අර අභ්‍යාස ටිකත් මේකට හොඳ උදාහරණ වගේ. t of n equals 4t of n2 plus n, t of n equals 4t of n2 plus n squared, t of n equals 40 of n2 plus n cube. අනිවාර්යෙන් මේ තුන බැලුවොත් පළවෙනි එකේ n log 2 4 equals n square, fn equals n. ඒ කියන්නේ n square දිනුම් අවස්ථාව 1, tn equals theta n square. දෙවෙනි එකේ n log 2 4 equals n square, fn equals n square. දෙකම සමානයි අවස්ථාව 2, tn equals theta n square log n. තුන්වෙනි එකේ n log 2 4 equals n square, fn equals n3, fn දිනුම් අවස්ථාව 3, tn equals theta n3. ඒ අභ්‍යාස ටික කරලා බැලුවම මේක තවත් හොඳට පැහැදිලි වෙවි. ඉතින් අපි අද කතා කරපු මේ හැම දෙයකින්ම මේ ගැඹුරු විමසුමෙන් අරන් යන්න තියෙන ප්‍රධානම අදහස මොකක්ද? අපි සරලව ෆන්ක්ෂන් එකක් තමමම කෝල් කරන තැනින් පටන් ගත්තා, ෆැක්ටෝරියල් වලින් එක දැක්කා, ඊට පස්සේ ඒකේ වේගය මනින රිකරන්ස් ඉක්වේෂන්, මාස්ටර් තියරම් වගේ ටිකක් සංකීර්ණ තැන් වලටත් ගියා. මං හිතන්නේ ප්‍රධානම දේ තමයි පුනරවර්තනය කියන්නේ ප්‍රශ්න විසඳන්න හරිම ප්‍රබල සමහර වෙලාවට හරිම ලස්සන ක්‍රමයක්. විශේෂයෙන් අර divide and conquer වගේ strategy වලට. ඒ ලස්සන වගේලම ඒ විසඳුම කොච්චර performance ද කියන එක මනින්නත් දැනගෙන ඉන්න ඕන. ඒකට තමයි අර recurrence equations සහ ඒවා විසඳන ක්‍රම විශේෂයෙන් master theorem එක ප්‍රයෝජනවත් වෙන්නේ. මේවයින් අපිට ලැබෙනවා algorithm එකේ කාර්යක්ෂමතාවය ගැන ක්‍රමානුකූලව හිතන්න framework එකක්. අවසාන වශයෙන් මට තව එක දෙයක් හිතන්න ඉදිරි කරන්න හිතුණා. පුනරවර්තනයේ ලියන්න ලේසි ලස්සනයි වගේ පෙනුනට සමහර වෙලාවට අර ෆන්ක්ෂන් කෝල් ස්ටැක් එක නිසා මෙමරි වැඩි නොවන වෙනවා සමහර විට ටිකක් හිමින් වැඩ කරනවා කියලාත් කියනෝනේ. එතකොට සමහර වෙලාවට පුනරවර්තනයේ ලියනවට වඩා සමහර විට ටිකක් අමාරුවෙන් හරි ලූප් පාවිච්චි කරලා ඉටරටිව් විදිහට ලියනට පර්ෆෝමන්ස් පැත්තෙන් හොඳ වෙන්න පුළුවන් නේද? ඒක හරිම වැදගත් කාරණයක්.
ඒක ට්‍රේඩ් ඔෆ් එකක්. කෝඩ් එකේ පැහැදිලිකම, රීඩබිලිටි, ලියන්න ලේසිකම, එලගන්ස් සහ අනිත් පැත්තෙන් කාර්යක්ෂමතාවය, efficiency, time and memory. හැම වෙලේම රිකර්සිව් සොලියුෂන් එකකම තමයි හොඳම එක කියලා කියන්න බෑ. ගැටලුව, දත්ත ප්‍රමාණය, භාෂාව වගේ ගොඩක් දේවල් එක බලලා තමයි තීරණය කරන්න ඕන රිකර්සිව්ද ඉටරේටිව්ද හොඳම කියලා. ඒකත් නිතරම හිතේ තියාගන්න ඕන දෙයක්. නියමයි. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම වලට. මම හිතනවා අද මේ පුනර්වර්තනය ගැන අපි කරපු කතාව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් තවත් මේ වගේ ගැඹුරු විමසුමකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.